අයිබෝන් අද අපි කතා කරමු බලංගුරු මානවය හිටියේ කොහොමද උන්ගේ බුද්ධිමට්ටම කොහොමද උන්ගේ ශරීර ප්‍රමාණය කොහොමද උන්ගේ තාක්ෂණය කොහොමද කියලා ඉතිහාසඥයන් කියන විදිහට ඇටසැකිලියන් පේන විදිහට එයාලා අපිට වඩා ටක් ශක්තිමත් ඒ වගේම උස අඩි 5යි 5ක් විතර වෙනවා ශරීරයේ මාංශපේශී ඒ වගේම හිස් කබල ටිකක් ඝනකමයි ඇයිබම් ප්‍රදේශයේ ඉදිරියට නිරලා තියෙනවා හැබැයි මොලේ ප්‍රමාණයෙන් අපිට සමානයි ඒ කියන්නේ බුද්ධියෙන් කිසිම අඩුවක් නැහැ කියන එක දැහැණු පිරිමි දෙන්නම හිටියා දරුවන් හිටියා පාහියන්ගල ලෙන් හමු වුණා ළමයාට සැකිල්ලක් අවුරුදු 11ක් විතර ඇති කියලා විද්‍යාඥයන් පවසනවා ඒ කියන්නේ යාලටත් අපි වගේ පෞල් ජීවිත සමාජයක් තිබිලා තියෙනවා සෙන් සීතලෙන් වල් සත්තුන්ගෙන් බේරෙන්න ඔවුන් ජීවත් වුණේ ගුහාවල බඩදොමලෙන පාහියන්ගල බෙල්ලන්වැදි ප්‍රදේශයේ තාමත් ඒ ගුහා තියෙනවා ඔය ගුහාවකට ගිහින් යන්න වෙන්නේ එතකොට අවුරුදු 37000කට කලින් ගිනි ගොරවන ශබ්ද ඔයාලට තාමත් ඇහි දැන් බලන්න යාළුවගේ තාක්ෂණය තියා. යාළුවා පාවිච්චි කරලා තියෙන මයික්‍රොලිතික් කියන තාක්ෂණය. ඒ කියන්නේ කුඩා ගල් කබල්ලක් අරගෙන ඒක කඩලා ඒකෙන් උපකරණ හදන ක්‍රමයක්. ගල් කබල්ලක් අරගෙන ඒක කඩලා ඒක උල් වෙන විදියට හදලා ලීයක් අරගෙන ඉවරලා ඒක ලීයට ගහලා ඊතල ඒ වගේම පිහි ඒ වගේ උපකරණ තමයි ඒ කට්ටිය හදලා තියෙන්නේ. ලෝක වෙන කොහොමවත් මේ තාක්ෂණය තිබිලා නැහැ. මේ තාක්ෂණය යුරෝපෙට යන්නේ අවුරුදු 10000කට පස්සේ. ඒ නිසා යුනෙස්කෝ කියන්නේ ලෝකේ මයික්‍රොලිතික් තාක්ෂණය උපන් බිම ශ්‍රී ලංකාව කියලා. ඒ විතරක් නෙමෙයි. එයාලා ගිනිමැවීම් දැනගෙන හිටියේ. ඒක ඔප්පු වෙලා තින්නේ ගුහාවල තිබ්බ අලු වලින් කරන පරීක්ෂණ වලින්. ගින්න කියන්නේ ආහාර විසෙන්න, සීතලින් බේරෙන්න, සතුන්ගෙන් බේරෙන්න තිබ්බ එකම ආවිය උන්ට. එනම් බලංගොඩ මානවයාගේ ඉතිරි කොටසින් අපි ආයෙ හමු වෙමු. ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න මගේ Instagram page එක.